Hi guys, ඉන්න මාත් එක්ක යන් අද ජෆ්නා වල ටුවර් එකක් යන්. ජෆ්නා ෆෝර්ට් එකට තමයි අපි මේ යන්නේ. උදෙන්ම ඉතින් හැමෝම ලෑස්ති වෙලා ජෆ්නා ෆෝර්ට් එකට යන්න ඔන්න රෙඩි වුණා. ජෆ්නා ෆෝර්ට් එකට නම් අපි ඇවිදලා තමයි ගියේ. මොකද අපේ රූම් එකේ ඉඳලා ජෆ්නා ෆෝර්ට් එකට තිබ්බේ පොඩි දුරක් වගේ. යද්දි මේ ක්ලොක් එක හම්බෙනවා. මේකත් එහෙ ඓතිහාසික අපිට බලන්න පුළුවන් විසිට් ප්ලේස් එකක් තමයි ටවර් ක්ලොක් එක කියන්නේ. ඊට පස්සේ ඔන්න ඔම්ම කෙලින් ඇවිදගෙන යද්දී අපිට හම් වෙනවා ජෆ්නා ලයිබ්‍රරි එක. ඒකත් ළඟදී ඇදුපු හොඳ ලොකු ලයිබ්‍රරි එකක්. ඒකත් අපිට බලන්න පුළුවන්. ලයිබ්‍රරි එකෙන් කෙලින්ම ගියාම අපිට පාරක් හම් වෙනවා. ඔන්න ඔය ජෆ්නා පොලිසිය තියෙන පාරෙන් තමයි කෙලින් යන්න ඕනේ. යද්දී අපිට ජෆ්නා ෆෝර්ට් එක හම් වෙනවා. ජෆ්නා ෆෝර්ට් එක ළඟ ඉන්නවා ඔයගලන්ට පොළොංගු නයි එක්ක ෆොටෝස් ගන්න පුළුවන්. ඒකට වෙනම අය කිරීම් ගන්නවා. ඔන්න ඇතුල් වෙද්දිම අපිට ජෆ්නා ෆෝර්ට් එක ගැන පොඩි දැනුවත් කිරීමක් කරන පුවරුවක් දැක් ගන්න පුළුවන්. අපි එතනින් ඔන්න කෙලින්ම ගිහිල්ලා මේ පෙන්නන්නේ අර නයි පොළොංගු දාලා ෆොටෝ ගන්න පුළුවන් තැන. ඉතින් අපි ඔක්තනින් ඔහොම හිමිහිට ඉස්සරහට ගියාම අපිට හම්බෙනවා ටිකට් කවුන්ට් එක. සාමාන්‍යයෙන් ටිකට් එකක් අපිට උනේ ලාංකික අයට රුපියල් 60ක වගේ ප්‍රමාණයක් තමයි උනේ. අපි ඉතින් ටිකට් අරගෙන කට්ටියත් එක්ක ඔන්න හිමිහිට ඉස්සරහට යනවා. ඔන්න ඔතනින් පේනවා ටිකට් කවුලුව. සතිය දවසක තමයි අපි නම් ගියේ. එතකොට නම් වැඩි සෙනග හිටියේ නැහැ. මොකද අපි උදෙන්ම ගියපු නිසා. ස්වභාවිකව සහ අරිම ලස්සනට තමයි මේ ජෆ්නා ෆෝර්ට් එක ඒ කාලේ හිටපු අය අදලා තියෙන්නේ. ඉතින් අපි ඔන්න ජෆ්නා ෆෝර්ට් එක ඇතුළට වෙන ගමන්ම ඔන්න විස්තර දාලා තිනවා. ඔයාලට ඒවා කියවලා බලන්න පුළුවන්. එයා පැත්තෙන් පොඩි වැවක් වගේ යනවා. අපිට ඔන්න ඔය වගේ ඉස්සරහට ගියාම අපිට බලා ගන්න පුළුවන් ජෆ්නා ෆෝර්ට් එකේ ආකෘතිය අදලා තියෙන්නේ පළවෙනියට අදලා තියෙන්නේ චතුරස්‍රාකාර හැඩයට. ඒ වුණාට ඒක ආයි ප්‍රතිසංස්කරණය කරලා ආපු ජාතිකයින් විසින් එයාලා කරලා තියෙනවා තරු හැඩයකට. ඒකේ විස්තරත් ඔයාලට කියවලා බලන්න පුළුවන්. ඒ වගේම එතන පොඩි කෞතුකාගාරයක් වගේ තියෙනවා. එතනදී එයාලා පාවිච්චි කරපු යුදායුද ඒවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න ඒ පොඩි ලයිබ්‍රරි එකට තමයි මෙන්න මේ යන්නේ. මෙතනින් තමයි යන්න තියෙන්නේ. මෙයාලට ටිකටුත් පෙන්නලා ඉවර වෙලා ඔයාලට පොත් එහෙම ගන්නවා නම් එතනින් ඓතිහාසික පොත් ගන්නත් පුළුවන්. ඔයාලට මේ මෙතනින් බලන්න පුළුවන් ඒ කාලේ භාවිතා කරපු පිඟන්, ඒ වගේම තාප්පවල කම්බි, ඒ වගේ පොඩි පොඩි දේවල් පවා එයාලා අරිම විදියට ප්‍රතිසංස්කරණය කරලා ආරක්ෂිතව තබලා තියෙනවා අපිට බලන්න. ඒ වගේම පාවිච්චි කරපු ඒ යුද භාණ්ඩ උන්න ඒ වගේ දේවල් තවම තියෙනවා අපිට බලන්න. එයාලා අපි වෙනුවෙන් මේ පුංචි කෞතුකාගාරය ඇතුලේ තැම්පත් කරලා තියෙනවා. ඔන්න ඕම ඉතින් ඒකත් බලලා අපි එළියට ආවා. එළියෙන් ওই පැත්තේ තියෙන්නේ නටබුන් වර්ගයක්. නටබුන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඔහොම ගියාම ඒ කාලේ තිබ්බ ලිඳක් තාමත් තියෙනවා. ඒකේ දැනටත් වතුර තියෙනවා ඒ ලිඳේ. ඒක තමයි පුදුමයටපත් වෙන්න පුළුවන් කාර්යය. ජෆ්නා ෆෝර්ට් එකේ ඉඳලා අපිට බලන්න යන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. අර මං කලින් පෙන්නපු ටවර් එක, ඊට පස්සේ අර ලයිබ්‍රරි එක, ඒ වගේම කෝවිල, ඒක ගොඩක් තැන් තියෙනවා. ඊට පස්සේ ඔන්න අපි යන්නේ ඒ සිරකොටියක් ළඟට. ඒ සිරකොටියේ ඉඳන් අපිට ඒ කියන්නේ ඒ සිරකොටිය හදලා තියෙන විදිය හරිම පුදුම ජනකයි. බලන්නකෝ ඉතින් ඒ පුදුමේ ඔයාලා. ජෆ්නා ෆෝර්ට් එකේ අපි බිත්ති ගැන කතා කරාම බිත්ති හදලා තියෙන්නේ මුහුදු කොරල් පරවලින්. ඒවවල ඒ ලස්සන කැටයම් ඔයාලට අදටත් බලා ගන්න පුළුවන්. ඒම හදලා තියෙන හේතුව තමයි ශක්තිමත්කම නිසා. මුහුදු කොරල් පරවල් අරම ශක්තිමත්. ඉතින් අපි ඔන්න උතනින් උඩට තමයි යන්නේ. උඩට ගියාම සම්පූර්ණ ජෆ්නා ෆෝර්ට් එකම ඔයාලට ලස්සනට බලා ගන්න පුළුවන්. තව දෙයක් තමයි ජෆ්නා ෆෝර්ට් එකේ ඇවිදිද්දී ඔය පේන තනකොළවල් වල පුංචි පුංචි ලස්සන මල් පිපිලා තියෙනවා. ඉතින් ඔයාලා යනවා නම් අනිවාර්යෙන් එයාලා දීලා තියෙන පොඩි මන්තිරුවේ පමණක් ඇවිදින්න. තනකොළවල නම් ඇවිදින්න එපා. මොකද කිව්වොත් පුංචි පුංචි ලස්සන මල් ඒකේ තියෙනවා. යාපන බලකොටුව දිහා හිතද්දී ඒ කාලේ කොච්චර යුදමය තත්ත්වයක් තියෙන්නේ නැතිද කියලා
අපිට හිතා ගන්න පුළුවන්. ඒ යුදමය තත්ත්වය සාමය අතර තියෙන බිත්තිවල ශක්තිමත්කම අදටත් අපිට බලා ගන්න පුළුවන් ඒ අදපුවේ තාක්ෂණය නිසා. ඔය ඈතින් පේන්නේ ඔයාලට මත්ස්‍යයන් වගා කරන තැනක්. මත්ස්‍යයන් කියන්නේ ආනයනය අපනයනය කරනවන් ලංකාවේ මත්ස්‍ය විශේෂ. අන්න ඒ වගේ මත්ස්‍ය විශේෂයක් තමයි ඔය හදන්නේ. හරි එන්නකෝ අපි යන් ඉස්සරේ යුද්ධ භාණ්ඩ නැත්තම් යුද්ධ ද්‍රව්‍ය තැන්පත් කරලා තිබ්බ තැන බලන්න. මේ තමයි ඒ තැන. ඔය ඔයාලට පේන්න තියෙන්නේ යුද්ධ භාණ්ඩ ආරක්ෂිතව තැබපු ගබඩාවක්. මේ ගබඩාව හරිම කරුවලයි. මගේ කැමරාවට තමයි මේක මේ තරම් හරි පුංචි එළියක් ඔයාලට පේන්නේ. නැත්තම් හරිම කරුවල තැනක්. එහෙම අදන්න හේතුව වෙන්න ඇත්තේ සතුරුන්ගෙන් යුද්ධ භාණ්ඩ ආරක්ෂා කරන්න. එන්නක ඉතින් මම යාපන බලකොටුවෙන් ගත්ත පින්තූර කීපයක් බලමු අපි. අර මං ඔයගලන්ට කිව්වේ තනකොළ පාගන්න එපා කියලා. ඒ මෙන්න මේ හේතුව නිසා. මේ වගේ පුංචි මල් ගොඩාක් තියෙනවා එතන. ඔන්න ඉතින් මේ වගේ වටින වීඩියෝ දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. Thank you for watching.